ආයුබෝවන් සුබ උදෑසනක් හැමෝටම 2026 ජූලි මාසේ 29 වෙනිදාද ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක බලලා ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මැද පෙරේක අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. පැහැදිලිව නිවැරදිව මුදල් වටිනාකම සහ රත්තරන් මිල ගණන් දිනපතා බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද අද මිල ගණන් වෙනස් වෙන්නේ? ඉතින් අද මිල ගණන් පොඩ්ඩක් අඩු වෙනවා හැම රටකම වගේ. ඩොලර් එක ගැනුම් මිල රුපියල් 331.66යි විකුණුම් මිල රුපියල් 340යි 748යි. අද අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 335යි 715යි. ඩුබයි දිරාම් එකක් රුපියල් 91.726යි ඊට වැඩිය අඩු වෙනවා. ඒ වගේ තමයි කටාර් රියාල් එකක් රුපියල් 91යි 790ක් හැටියට වාර්තා වෙන්නේ. ඒත් එක්කම ජෝර්දාන් දිනාර එකක් රුපියල් 472යි 771යි. සෞදි රියාල් එක මිල රුපියල් 89යි 728ක් වෙනකොට අද බහරෙන් දිනාර එකක් 888යි 766යි BFC බැංකුව. ඒ වගේම ඔමාන් රියාල් එකක් 872යි 775යි. කුවේට් දිනාර එක අද 1070 සිට ඉහළට සටහන් වෙනකොට අන්තර්ජාලයේ රුපියල් 1080ක මිලක් සටහන් වෙනවා. සයිප්‍රස් යුරෝ එකක් රුපියල් 382යි 750ක් හැටියටත් ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් 259යි 740ක් හැටියටත් වාර්තා වෙනවා. මැලේසියානු රින්ගිට් එකක් 81යි 799යි. රොමේනියානු ලීව් එකක් රුපියල් 72යි 795යි. ජපාන් යෙන් එක වෙනසක් නැහැ රුපියල් 2යි 7.5යි. ඊශ්‍රායල් ශකල් එකත් 109යි 766ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඉතින් රත්තරන් මිල ගණන් බලනවා නම් ඩුබයි වල කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් දිරාම් 449ක් හැටියටත් කැරට් 24 දිරාම් 485ක් හැටියටත් අඩු වෙලා තියෙනවා. සෞදි වල රියාල් 459යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් රියාල් 500යි හරියටම කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක්. ඉතින් ඕමාන් වල රියාල් 48යි 40යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එක කැරට් 24 රියාල් 51යි 60යි. ඉතින් බහරේන් වල ඩිනාර් 46යි 40ක් වෙනකොට කැරට් 22 ග්‍රෑම් එකක් කැරට් 24 ඩිනාර් 49යි 60ක් හැටියට සටහන් වෙනවා කැරට් 24. කටාර් වල රියාල් 448යි කැරට් 22 රත්තරන් ග්‍රෑම් එක කැරට් 24 රියාල් 486ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. කුවේට් වල රත්තරන් මිල තවත් අඩු වෙනවා. කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් ඩිනාර් 37.390ක් හැටියට සටහන් වෙනකොට කැරට් 24 ඩිනාර් 40යි 775ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද දවසේදී මුදල් වටිනාකම සහ රත්තරන් මිල ගණන් අන්තර්ජාලයේ සටහන් කරලා තියෙන්නේ. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න ඔබ මුදල් යවනකොට වෙළඳපොළ වටිනාකම් පිළිබඳව පොඩ්ඩක් දැනුවත් භාවයෙන් මුදල් ලංකාවට යන්න. මොකද එක එක බැංකුවල එක එක ආගයන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි රත්තරන් භාණ්ඩ මිලට ගන්නකොට විශ්වාසවන්ත තැනකින්ම රත්තරන් භාණ්ඩ මිලට ගන්න. මොකද රත්තරන් භාණ්ඩ මිලට ගන්නකොට අනිවාර්යෙන් බැංකු කාඩ් එකත් ඔයාලක තියෙන්න ඕනේ. දැනුවත් වෙන්න තව කෙනෙක් දැනුවත් කරන්න වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. හැමෝම තවත් වීඩියෝ එකකින් පරිස්සමෙන් ඉන්න. බුස්සරණයි හැමෝටම.